ආයාලෝනේ අපි ඔන්න ඔයාලට අරන් ආවා රසම රසේ දියාප්පු කොත්තුවක් හදන විදිහ. ඉතින් අපේ අම්මා හදාලා ගන්නවා. ඉතින් දියාප්පට මෙතන කරනවා රසම රස විදියට වැල් විදියට. ඔන්න ඔහොම මෙතකලා අරගෙන තාටියක් දාගමු. තාටියක් දාගෙන ඊට තියෙනවා තැම්බෙන්න. තම්බලා ඉතින් ඔන්න දින්න තමයි හදන්නේ. කොත්තුවට වැඩේ. තැම්බිලා ඉවරයි. රසම රස පාට දියාප්ප තට්ටු යටින් කිලිලා තියෙන දියාප්පෙත් අරගෙන වෙන් කරගන්නවා. තට්ටු ටික වෙන් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර මේ දියාප්ප කොත්තුව හදාගන්න. හරිම සිම්පල් වැඩියක් තියෙන්නේ. අර ඒ සල්ලි දීලා ගන්නවා ගුණට ඔන්න අපේ මස් ටික හදාගන්නවා. ඔන්න මස් ටික දැන් හරි. මස් ටික රසම රස පාට තියෙනද පේනව නේද? සම්මා අපි හදාගන්න ඉතින් කොත්තෝර කැරට් ටිකයි ලිස්ට් එකක කුදුරුන් ගිරියත් කරලා දාගෙන ටිකක් දාගෙන පොල් දෙල් ටිකක් දාගෙන ඒක සුදුරුණු දාලා මේක මහලුක දෙන්න ඇත්තම අපිට ගෙදරදී හදාගන්න පුළුවන් කැරට් ටිකත් අපි දාගත්තා. ඊට පස්සේ අනිත් ටිකක් දාගන්නවා. ඔන්න එහෙම දෙන්න දාගෙන පිටේකට දෙයක් කරලා දාගන්න ඕනේ. ඇත්තටම හරියම පොඩි දෙයක් තියෙන්න කරන්න. රස පෙරණට පේනව නේද? හොඳට කාල් ගාලා ගන්න. මම අද සුවදත් වෙනවා. මම විස් ටික දාගත්තා. විස් ටික දාලා සුක්කටයක් දාගන්නවා. අපි රසම සුක්කටයක් දාලා දැන් නම් පුතේ ටෙම්පරාදු වෙලා යනවා. ලුණු ටිකක් එහෙම දාන්න. ඒ ගම්මිස් ටික නම හොඳට දාගන්න ඕනේ. ගමුන් නේද? රස පාටට පැණි බේරන දියාප්ප ටික දාගෙන හොඳට සවල් පාරක් දාලා චප්ප චොරස් කාලා ගත්තාම මේක කොහොමද දැන් රස බේරනව නේද? ටවත් චිකන් ටිකක් දාගෙන කරස් ගාලා ගන්න මල්ලි දැන් චිකන් ටික චොප්ප චොරස් වෙන චොර පට්ටම් කරලා දාලා හොඳට මේක මික්ස් කරගන්න ඔන්න කොල්ලනේ ඔන්න දියාප්ප කොත්තු බඩට යන්න වෙලාව දැන් ලඟ වෙලා තියෙන්නේ. චිකන් ටිකක් තව දාගමු. චිකන් ටිකක් තව දාගෙන